හලෝ ළමයි කොහොමද? මං හිතනවා ඔයාලා හොඳින් ඇති කියලා. අද අපි මෙන්න මෙයාව එක්කන් කොහෙද දන්නවද මේ යන්නේ. ඉතින් මං යන ගමන් කතාව කියන්නම්කෝ ඔයගොල්ලන්ට. ඉතින් මෙන්න මෙයාගේ එක අතක ගෙඩියක් දාලා තියෙනවා. ඒක යට රිදෙනවද කොහෙද? ඉතින් පව් අනේ. ඉතින් ඒක පෙන්නන්නයි. එයා මේ දවස් 2-3 ඉඳලා වගේ එයා කන්නේ නැහැ. මොකක් හරි යාට ලෙඩක් ඇති. ඒකින්ද ඒක පෙන්නන්නයිත් එක්ක තමා අපි මේ ඩොක්ටර්ව හම්බ වෙන්න යන්නේ. ඉතින් අද මේ ගමන යන්නේ මායි මස්සිනයි අපි බව්වයි. මොකද අපේ අක්කා ඔෆිස් ගිහිල්ලා එයා ඉදිරි හවස් වෙනවා. ඒකින්ද අපි තුන්දෙනා තමයි මේ ගමන අද යන්නේ. අනේ බලන්නකෝ අනේ මෙයා එළිය බලාගෙන ලස්සන. මෙයා හරිම ආසයි මේ වගේ එළිය බලාගෙන යන්න. ඔන්න ඉතින් අපි තැනටත් ආවා. මෙන්න මේක තමයි ඉතින් තැන. අනේ ඉතින් මෙයා බහින්න කිව්වට බැස්සෙත් නෑ. මෙයාව ගොඩක් සැරයක් අපි මෙතෙන්ට එක්කන් ඇවිල්ලා තියෙනවා ඉන්ජෙක්ෂන් විදින්න. මෙයා බය වෙලා ආයෙමත් රිවිල් එකට එන්න ගියා. ඊට පස්සේ ඔන්න ඉතින් දැන් යනවා. අනේ පව් අනේ මෙයා හොඳටම බය වෙලා මේ වෙලා ඉන්නවා. ඊට පස්සේ අයියා මෙයාව අතට අරගත්තා. ඔන්න ඉතින් ගියාට පස්සේ එතනින් එක්කෙනකින් ඇහුවාම කිව්වා අද මෙයාලා පරීක්ෂා කරන්නේ නැහැ කියලා. අද සේලයින් දෙන දවසද ඉන්ජෙක්ෂන් ගන්න දවසද කියලා කිව්වා. මට හරියට මතක නැහැ. දැන් ඉතින් අපිට ආපහු යන්න වෙනවා. අනේ ළමයි මං ඔයාලට පෙන්නන්නම් එයාගේ අතේ තියෙන එක. ඔය තියෙන්නේ ඔන්න ඔය වගේ ගෙඩියක්. මොකද්ද කියන්නම් මන් නම් දන්නේ නැහැ. ඉතින් අනේ පව් එයාට ඒක රිදෙනවා ඇති. ආපහු යද්දි ඉතින් ඔන්න ඔහොම තමයි මෙයා මං එක්ක ගියේ. ඉතින් අපි දෙන්නම පාර බල බල ගියා. වෙන කරන්නත් දෙයක් නැහැ නේ අනේ. කොහොම හරි ඔහොම යද්දී අපේ අයියා ඇහුවා අයිස්ක්‍රීම් කනවද කියලා. ඉතින් ඔන්න ඔය පේන තැනින් තමා අපි අයිස්ක්‍රීම් ගත්තේ. ඉතින් මට කිව්වා අයියා ඔයා බව්ව එක්ක ඉන්න මම ගිහිල්ලා අරන් එන්නම් කියලා. ඔන්න ඕක තමා තැන. මං නම නම් දැක්කේ නෑ හරියට. බව්වා හින්දා මට එළියට වයින්න බැරි වුණා. ඉතින් මෙයාත් බලන් ඉන්නේ අයියා එනකම්. සහ මාත් බලන් ඉන්නේ අයිස්ක්‍රීම් එනකම්. ඔන්න ඉතින් අයිස්ක්‍රීම් දෙක ආවා. රස පාටයිනේ. මේ වෙලාව හවස මං හිතන්නේ 4 ගානක් වෙන්න ඕන. ඒත් ඉතින් අනේ අයිස්ක්‍රීම් දැක්කහම මොන හවසදනේ. කන්න තමයි තියෙන්නේ දැන්. රසයි. මෙයාත් ඉතින් බලන් ඉන්නවා. මෙයාත් හරි ආසයි මේ වගේ දේවල් කන්න. ඉතින් යාට දෙන්න හොඳ නෑනේ අනේ. ඉතින් දුන්නේ නෑ. අපි ඉඳලා හිටලා නම් ඉතින් චූට්ටක් දෙනවා. ඉතින් ඔහොම යද්දී අයියයි මයි කතා කර ඔය දෙකත් කෑව. ළමයි කෑවා කිව්වට මට නම් ඒක කන්න හම්බුනේ නෑ. අයියා නම් කෑවා. මම ගෙදරට ලම් වෙනකනුත් ඒක කනවා. ඒක ඒ තරම් කා ගන්න බෑ. ගොඩාක් තියෙනවා. අනික කූත් එක ගොඩක්. ඉතින් ගෙදර යනකනුත් මං ඒක කනවා. දැන් නම් මං කාලා ඉවරයි. දැන් ඉතින් ගෙදරට ලම් වෙලා තියෙන්නේ. එහෙනම් අද වීඩියෝ එක එන්ජොයි කරපු හැමෝටම thank you. Bye guys. Thanks for watching.